හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන අප පොඩ්ඩක් අද මාකට් එක බලමු. ඔයා දැනටමත් දන්නවා ඇති මගේ ට්‍රේඩ්ස් මම ගොඩක් ක්ලෝස් කරා මේ මාකට් එක අප් වෙන එකත් එක්ක. මගේ Ethereum ට්‍රේඩ් එක 45% ප්‍රොෆිට් එකක් ගත්තා. එතකොට නියර් එකකින් ප්‍රොෆිට් ගත්තා. ICP Uni එක POL එක ඔය හැම ට්‍රේඩ් එකකින් මම ප්‍රොෆිට් ගත්තා. මගේ ට්‍රේඩ් ඇත්තම 9ක් රන් වුණා පහුගිය 2 weeks වල. නමුත් දැන් ඇත්තම ට්‍රේඩ්ස් දෙකයි තියෙන්නේ. ඒකිනුත් POL එකේ half profit ගත්ත එකක්. අප පොඩ්ඩක් ට්‍රේඩ්ස් ටික ප්ලෑන් කරගමු ඊළඟ සතිය දෙකට කොහොමද මම ට්‍රේඩ් කරන්න කියන එක. දැන් Ethereum ගත්තොත් එම Ethereum හොඳ අප් මූව් එකක් ගියා. මේක අපි Ethereum අප්ඩේට් එකත් එක්ක නිවුස් එකත් එක්ක තමයි අප් මූව් එක ගියේ. ගොඩක් අය කියන Ethereum එක around 10,000 යන්න පුළුවන් කියලා මේ සයිකල් එක අවසානයේ. නමුත් ඒ මොනවා වුණත් මාකට් එකේ පුල් බෑක් එකක් නැතුව එක දිගට අප් මූව්ස් යන්න බෑ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හදිස්සි වෙන්න අවශ්‍ය නැහැ. මේ Ethereum මගේ එන්ට්‍රි එක මෙතන තිබුණේ 1989 න් ඇත්තට මගේ එන්ට්‍රි එක තිබුණේ මෙතනින්. මේ කොළ පාටි මාක් කරන් තියෙන මගේ එන්ට්‍රි එක. එතකොට දැන් බලමු අපි Ethereum ඊළඟට කොහොමද ප්ලෑන් කරන්න කියන එක. මගේ මේකේ දැන් chart එකේ trend line ගොඩක් ඔයාලට පේනවා ඇති. එතකොට මේ trend line මම delete කරන්නේ නැහැ. කලින් ඒවා සමහර අය කියනවා මේක group කරලා hide කරන්න කියලා. එහෙම කරන්නෙත් නැත්තේ මට මේක තිබ්බහම මට ලේසියි ඇත්තටම ආයෙ unhide කර බල ඉන්න ඕනේ නැහැ. මොකද මම කියන්නේ ගොඩාක් time එක මම ගන්න නැහැ analyze කරන්න. ඒ කියන්නේ trade plan කරනකොට group එකේ ඉන්න members-ලා දන්නවා. මම ටක් ගාලා trade එකක් සාමාන්‍යයෙන් ටක් ගාලා විනාඩි 10න් 15න් plan කරලා ඉවර කරනවා. right. නමුත් ඉතින් එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අර මම අවුරුදු ගානක් ට්‍රේඩින් ඉගෙනගෙන එහෙම රයිට් මේවා ඉගෙනගෙන තියෙන නිසා. නැත්නම් අලුතෙන්ම ආපු කෙනෙකුට නම් එහෙම කරන්න අමාරුයි. එයාලා මුලින්ම ටෙක්නිකල් ඇනලයිස් හරියට ඉගෙනගෙන ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් දාගෙන ඩ්‍රෝවින් හරියට ඇඳගෙන එකිනෙක ඇනලයිස් කරන්න ඕනේ. නමුත් අර අපි ඉතින් අවුරුදු ගානක් කරලා තියෙන නිසා ටක් ගාලා ඇනලයිස් එක ඉවර කරගන්න පුළුවන් ට්‍රේඩ්ස් ටික ප්ලෑන් කරගන්නවා. ඉතින් අපි බලමු දැන් Ethereum එක ලොකු අප් මූව් එකක් ආවනේ. මේකත් එක්ක මම කොහොම පුල් බෑක් එකක් එක්ස්පෙක්ට් කරනවා. මගේ ඊළඟ ට්‍රේඩ්ස් දැන් Ethereum මට ලෝන් කරන්නත් ඔපචුනිටිස් තියෙනවා, ෂෝට් කරන්නත් තියෙනවා. හැබැයි මම Ethereum එක මෙතනින් දැන් සමහර අය වුණා ගෲප් එකේ මෙම්බර්ස්ලා මෙතනින් මම ෂෝට් කරනවාද කියලා. මොකද මෙතනින් මගේ හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් තිබුණා 2720 න්. මෙන්න මෙතන හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් මගේ තිබුණා. කී ලෙවල් එක රෙසිස්ටන්ට් එකක් එන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතන රෙසිස්ටන්ට් එක ඇවිල්ලා මාකට් එක මෙහෙම ඩවුන් මූව් එකක් යන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. නමුත් මම මෙතන ෂෝට් කරේ නෑ. right. ඒකට මට ඉච්චර කොන්ෆිඩන්ස් එකක් තිබුණේ නෑ. ඒ වෙලාවේ මාකට් එකේ ස්ට්‍රක්චර් එකත් එක්ක මොකද බුලිෂ් නිවුස් තිබුණා මාකට් එක අනික දැන් අද මේ බදාද මම වීඩියෝ එක කරන්නේ. බදාද මාකට් එකට ලොකු වොලියුම් එකක් බදාද බ්‍රහස්පතින්දා දෙන දවස් දෙකක්. අඟහරුවත් බදාද බ්‍රහස්පතින්දා. ඉතින් ඒකත් එක්ක රිස්ක් එකක් ගන්න ඕනේ නෑ ෂෝට් කරලා. හැබැයි මාකට් එක වෙන්න මේ රේන්ජ් එකට right 2000 අපේ මේන් ට්‍රෙන්ඩ් ලයින් එකට කලින් ඇත්තනවා අපිට එන්ටර් වුණා 3000ට කලින් 2900ට ආසන්නව right වෙන්න මේ රේන්ජ් එකෙන් වගේ වෙන්න මේ වික් එක හරියෙන් අපිට ට්‍රේඩ් එකකට 2900 ආසන්නෙන් අපිට ෂෝට් එකකට කන්සිඩර් කරන්න පුළුවන් ඇඩ් ලෙවල්ස් තියෙන නිසා උඩින් right 3200න් ඇඩ් කරන්න පුළුවන් ඊට පස්සේ 3500 රේන්ජ් එකකින් ඇඩ් කරන්න පුළුවන් ඊට පස්සේ ඕල් ටයිම් හයි එකනොත් ඇඩ් කරන්න බලන්න ඒ ෂෝට් කරන එක. නමුත් ෂෝට් කරනවට වඩා මම කැමති ඇත්තටම ලෝන් කරන්න මාකට් එක මේ වෙලාවේ. හැබැයි ලෝන් කරනවා කියලා දැන් ලෝන් කරන්නේ නැහැ. මේක 12 ලවම ඉන්නේ නේ. මේක මම ඩේලි chart එක දාගන්නවා. හැබැයි ලෝන් කරනවා කියලා මම දැන් ලෝන් කරන්නේ මේ වෙලාවේ මම ඩෝන් ගාලා ගිහලා ලෝන් පොසිෂන් ඕපන් කරන්නේ මම ලෝන් කරන්නේ ඊළඟ පුල් බෑක් එකේදී. ඒතර ඊළඟ පුල් බෑක් එකට ෆස්ට් එන්න පුළුවන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක 2500 ඒරියා එකකින් මේ ට්‍රෙන්ඩ් ලයින් එකට එන්න පුළුවන්. right මම කලින් එන දැන් තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකට. එහෙම නැත්නම් මාකට් ඒ ට්‍රෙන්ඩ් ලයින් එක හෝල්ඩ් කරේ නැත්නම් මේක ඒරියා එකක් විදිහට මම ඇදගෙන තියෙනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එක කියන්නේ සුදු පාට එකයි නිල් පාට එකයි එක ඒරියා එකක් විතර ඇඳගෙන තියෙන්නේ. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක කඩන මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් තමයි මම කැමතිම ට්‍රෙන්ඩ් ලයින් එක. මෙතනින් ලෝන් කරගන්න මට පුළුවන් නම් හොඳයි. 2300 රේන්ජ් එකකින්. ඊට පස්සේ මම මේ හරියෙන් ඇඩ් කරන්න බලාගෙන. මේ රේන්ජ් වලින් ඇඩ් කරන්න බලාගෙන. මේ මොනවද කිව්වද දැන් මේක ඒ වෙලාවේ තියෙන මාකට් එකේ සිටුේෂන් එකත් එක්ක ග්ලෝබල් ඉකොනොමි එක S&P 500 කොහෙද තියෙන්නේ? right එතකොට බිට්කොයින් එක කොහෙද තියෙන්නේ? 10 year yield bond yield එක කොහෙද තියෙන්නේ DXY chart එක කොහෙද තියෙන්නේ right news මොනවද තියෙන්නේ ඒ වගේම වේල්ස්ගේ volume එක කොතනද තියෙන ඔය හැමදේමත් එක්ක මේ මම කතා කරන එක වෙනස් වෙන්න පුළුවන් charts. නමුත් මේ වෙලාවේ තියෙන situation එකත් එක්ක අපිට මේ විදිහට හිතන්න පුළුවන්. ඔයාලා දැන් මේකට simple tool එකක් ඕනනම් දාගන්න පුළුවන්. දැන් ඔයාලා හැම වෙලෙම use කරන එකනේ fib එකේ මම routinely use කරන්නේ නැහැ. fib එකේම දාගෙන බලන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා 0.38 නැත්නම් 0.5% එක හොඳයි මේ රේන්ජ් එක 2100 රේන්ජ් එක
මෙන්න මේ අතර මැදට આવොත් price එක අපිට loan position open කරන්න පුළුවන් මෙන්න මේ level වලින් add කරන්න බලාගෙන. නමුත් ඒවා ඕනේ market එක කියවන්න පුරුදුනහම මේ market එකේ structure එක කියවන්න පුරුදුනහම අපිට මේ trades plan කරගන්න පුළුවන්. right එහෙම indicators නැතුව. හැබැයි ඉතින් ඒකට කාලයක් යනවා. ඊට වඩා හොඳයි මුල් කාලේ indicators use කරන එක. හරිද? එතකොට මේකට අපි තව ඕන volume indicators දාන්න පුළුවන්. ඒ කියන්නේ fixed rate volume profile එක වගේ දාගත්තොත් මෙන්න මේ විදිහට මෙන්න මේ area එකකින් ඉඳන් අපි ගමු. right මෙන්න මේ area එකට ඔහම ගමු. එතකොට මේකේ වාට volume එක මේ පැත්තේ ඉන්න. ඔයාලට මේ පැත්තේ volume එක පෙන්නයි. මේ තියෙන්නේ. right. එතකොට මේ බලන්න මේ හරිය key resistance එකක් මෙතන වෙලා තියෙන්නේ. ඇයි කියලා බලන්නකෝ මේ. හේතුව තමයි මෙතන තමයි point of control තියෙන්නේ. ඒ කියන්නේ මේක දැන් fixed range volume profile එක මෙහෙම ගත්තාම මෙතන arrow එක click කරාම මෙතනම ගන්න පුළුවන් ආට. ඒක ගත්තාම ඒකෙන් කියන්නේ මේ range එකේ තියෙන volume එක තමයි මේ analyze කරලා පෙන්නන්නේ. හරිද? මේ volume spike මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ නේද? මෙතන මෙහෙම වැඩි වෙන්නේ. right. එතකොට ඒ හරිය key level එකක්. නැත්නම් පහලින් තියෙන support එක උඩින් තියෙන resistance එකක්. ඒතර ඒ හරියෙන් price එක ගොඩක් react කරන්න උත්සාහ කරනවා. ඒකයි අපිට මේකේ වැදගත්කම. ඒතර මේක අපිට බලන්න පුළුවන් ඊළඟට price එක react කරන්න උත්සාහ කරයි මෙන්න මේ range. 2300 මම කිව්වේ right මේ range එක. right. ඒක අපිට මෙන්න මේ parallel line එකත් එක්ක ඒක යනවා. ඊට පස්සේ මෙන්න මේ range එක මම කිව්වේ මෙන්න මේ area එක මේ area එක මෙතන යනවා. ඊට පස්සේ මෙතන පොඩි level එකක් නැත්නම් ලොකුම level එක key level එක මෙතන right. ඉතින් මම මේ කියපු තැන්මනේ තියෙන්නේ fib එක දැම්මත් එතෙන් එන්නේ. මේක දැම්මත් එතෙන්න. ඒ මොකුත් නැතුව මම කලින් කිව්වේ structure එක බලලා market එක ඒ විදිහට. trader කෙනෙක් වෙලා කාලයක් ඉන්නකොට හරියම ලේසි analyze කරන්න. අලුත් දේවල් නැහැනේ. ඒ කියන්නේ දැන් අර එකම දේ practice කරලා තියෙනකොට හරියම ලේසි මේ ඊටු analyze කරන්න ආයේ මේ අලුතෙන් ඉස්සරහා එහෙම කරන්න මොකුත් නැති නිසා. හැබැයි ඒක කාලයක් යනවා right. කාලයක් යනවා. ඉතින් chart analyze කරලාම තමයි මේක හුරු වෙන්න ඕනේ. නැත්නම් මේක සතියෙන් දෙකකින් ඉතින් උගන්නන්න බෑ කාටවත්. හරි. එතකොට ওই ටික තමයි ඉතින් මේක අපි බලන්න ඕනේ. මේ බලමු right. හදිස්සි වෙන්නේ නැහැ මම කීයටවත්. right market එකේ pull back එකක් එනකන් ඉන්නවා. මොකද දැන් මම trades ගොඩක profit උත් අරන්නේ. එතකොට ආයෙ දැන් හදිස්සි යන්නේ නැහැ. දැන් trade $10,000කට අසන් profit ගත්තා. මේ සති දෙකේ. ඉතින් ඒකත් එක්ක දැන් ආයෙ හදිස්සිලා trade කරන්න ඕනේ නැහැ right. හිමීට market එක cool down වෙන්න දීලා අපි හිමීට ඊළඟ levels වලින් enter වෙනවා. හදිස්සි වෙලා trade කරන්න තරම් දෙයක් නැහැ market එකේ අපිට එහෙම opportunities නැති වෙන්නේ නැහැ. right ඕන තරම් opportunities තියෙනවා. හෙට bitcoin ethereum එක $10,000ට ගියත් අපිට opportunities තියෙනවා. එහෙම යනවා කියලා නෙවෙයි මම කියන්නේ. එහෙම ගියත් අපිට මේ opportunity එකක් තියෙන ඊළඟ මොහොතේ trade කරන්න. හරි. එතකොට මේක අපිට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි බැලුවොත් මේකේ තව මොනවද මට ඔයාලට කියන්න තියෙන්නේ. ඒක තමයි නේද? ඉතින් මේක බලමු. දැන් volume එකක් ආවොත් අපිට premium indicator එකක් ඕනනම් දාලා බලන්න පුළුවන් මේ වගේ. right මේවා ඉතින් ගණන් right $1500ක් වගේ නම් indicators මේවා ඉතින් අවශ්‍ය නැහැ දැන් උනත් දැන් මන් දැම්මේ right මේ analyze කරලා ඉවරලා තමයි දාන්නේ එතකොට මේක බලන්න පුළුවන් මේ momentum එක කොහොමද යන්නේ ඒ සේරම බලන්න පුළුවන් මෙතන outward curve මේ out curve එකක් කොහොම එනකොට සාමාන්‍යයෙන් හොඳ momentum එකක් එනවා කියලා කියනවා අපි right අපි බලමු මේක බේම් මෙහෙම આવුත් හොඳයි දන්නවද මෙන්න මේ පහළට ඇවිල්ලා මේ momentum wave එක මෙහෙම ආවිල්ලා මේක outward මේක inward curve නේ මොකක්ද මන්ද මේක outward curve එක මෙහෙම හදලා આવුත් එහෙම හොඳ momentum එකක් තියෙනවා ඒතකොට ඒ වෙලාවට මේක මේ මෙහෙම ඇවිල්ලා තිබ්බොත් එහෙම momentum නැත්නම් trade එකට ඒකත් එක අපි බලමු right හොඳ opportunities ටිකක් ගන්න පුළුවන් market එකේ අපි bitcoin එක චුට්ටක් බලමු මේ වෙලාවේ අපි bitcoin එක බැලුවොත් bitcoin එක අපි අර කලින් කතා කරපු level එක මතකනේ වටනේ කලින් මම වත් එක කිව්වේ අර මෙතන මේ symmetrical move එකක් යන්න පුළුවන් කියලා මතර මම වාට කිව්වා right මෙන්න මේ විදිහට ඇඳගෙන right ඉන්න මේක අපි අයින් කරමුනේ මේ point එක කොහොම ඇඳගෙන ඒක මේ කහ පාටින් අරන් මෙතනම ගියේ ඒ ළඟටම ගියානේ right ඒ target එකටම ගියා right ඒකත් එක බලමු bitcoin එක all time high ආයේ reach කළා මෙතන resistance එක කරා අනිත් පැත්තට එන්න පුළුවන් bitcoin උත් එහෙමයි right ඊළඟ support එක එනකම් මම ඉන්න 95 level එකේ මගේ ඔළුවේ තියෙන දැනට ඒක වෙනස් වෙන්න පුළුවන් ඒක වෙනස් වෙනවා මම VIP videos වල group එකේ members වලට ඒක කියනවා මට 95 level එක දැනට තියෙන්නේ ඊට උඩින් තව වෙන්න මේ range එක අපිට consider කරන්න පුළුවන් හොඳ volume එකක් එනවා නම් whales ලා buy කරනවා නම් whales ලා ඒ කියන්නේ මම whales money track කරනවා එතකොට ඒකත් එක්ක මම දැක්කොත් නේ whales ලා buy කරන whales volume එකක් එනවා පොඩි traders ලාගේ volume වැඩක් නැහැ ඇත්තටම right ඒ කියන්නේ retail traders ලා එකතු වෙලා $1 බිලියන ගානක volume එකක් හැදුවත් ඒක
ගොඩක් මේන්ටේන් කරන්න බෑ. කියන්නේ අප් වුණාට ඒක අප් මූව් එක තියාගෙන යන්න බෑ. හැබැයි වේල්ස්ලා එක තුල $1 බිලියන ගණක් හදලා බයි කරනවා නම් ඒක අප් මූව් එක තියාගන්න. මොකද වේල්ස්ලා ගොඩක් ලොන් ටර්ම් ට්‍රේඩ් කරන්නේ. තේරෙනවද? මේක හරියට වැදගත්. මම මේ කියපු එක මේ වෙන වීඩියෝ එකක් කරන්න පුළුවන් මේ කියපු එකේ. ඒක වේල්ස්ලා බයි කරලා අප් මූව් එකක් ගියොත් ඒක ගොඩක් කල් මේන්ටේන් කරන්න පුළුවන්. මොකද වේල්ස්ලා සෙල් කරන්නේ නැහැ නේ ඉක්මනට. නමුත් රිටේල් ට්‍රේඩර්ස්ලා මේ මූව් එක මරන් ගියාට තියාගන්න බෑ. එයාලා පොඩි ප්‍රොෆිට් එකක් ගත්ත ගමන් සෙල් කරනවා. ඒතර මාකට් එක ඩවුන් වෙනවා. රයිට්. ඔන්න ඔය පොඩි සියුම් කාරණා ඉතින් ඔයා දැනගන්න ඕනේ. ඉතින් මේ channel එකේ මම ගොඩක් මේ වගේ අර ගොඩක් වැදගත් කාරණා කියන අනෙක් එකකට වඩා. මොකද මේකේ වැඩි කට්ටිය බලන්නෙත් නැහැ නේ මේකේ වීඩියෝස් රයිට්. ඒක නිසා මේ සමහර වැදගත් දේවල් ටෙක්නිකල් ඇනලිසිස් පොඩි රහස් පවා මම කියනවා මම ෆලෝ කරන ස්ට්‍රැටජිස් එහෙම. ඒ නිසා මේ channel එක subscribe කරලා තියාගන්න right. මේක මට ගොඩක් views ඕනේ නැහැ. ඇත්තට මේ pro trader channel එක මට ගොඩක් views ඕනේ නැහැ. මේ channel එක මම අර unlisted videos දාලා හිටියා කට්ටියට මේ කවුද අපේ VIP members ලාට බලන්න ඒවා link share කරගෙන. ඒක නිසා මම මේක ක්‍රියේට් කරලා තිබුණ නිසා මේකට මම වීඩියෝස් ටිකක් දාන්න හිටියේ. නමුත් මේක මම genuinely වාට ඒ කියන්නේ කතා කරනවා මේ මම ට්‍රේඩ් සේරම. ඒතර මේකේ views වැඩිපුර එන්නේ නැති එකට මම කැමතියි නැත්තම් මගේ සේරම කට්ටිය දැනගන්න ඕනේ. ඉතින් එහෙම ඕනේ නැහැ. මේක views 200 300ක් ආවොත් ඇති මට. මම නිකන් channel එක තිබුණ නිසා. මගේ main channel එක ඔයාලා දන්නවා මගේ videos කරන විදිහක් තියෙනවා. නමුත් දැන් මේ channel එකේ මම ඒ කියන්නේ openly සේරම charts මගේ සේරම trades මම trade කරන විදිහ සේරම analysis parts එහෙම කතා කරනවා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ channel එකේ. ඒ නිසා subscribe කරලා මේ අර bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට වීඩියෝ එකක් එනකොටම ඔයාලට notification එකක් එයි. මම description එකේ links වගේක් දාන්න. ඒවා බලන්න social accounts බලන්න. ඊට පස්සේ මගේ මේ sctradingacademy.com site එකේ link එක දාන්න. ඒකේ දාලා ඔයා email එක දාලා subscribe කරගන්න. ඒතකොට email එකකින් මම සමහර වැදගත් offers එහෙම වෙනවා. දැන් මම අද දවසේ උදේ ඌ එකක් මේ 50% discount එකක් 100x club එක join වෙන 50% off එකක් එව්වා. ඒක email එකෙන් තාම මුලින් මෙවන්නේ. එතකොට ඒක ඔයා දකින්න සමහර ඉවර වෙන්න පුළුවන් YouTube එකේ. right. ඒ නිසා ඒක දැන් email එක දාලා subscribe කරගන්න sctradingacademy.com/subscribe කියනනම් හරි. ඒකට ඔයාලට email එක මම එවපු ගමන් යන ඒ ඉස්සරහ මම ඒ වගේ discount එවන්නම්. හරි. එහෙනම් ඔයාලට සුබ දවසක්.